මම සීදුවේ බණ්ඩාරවත්ත පල්ලිය ළඟ සිට ආවේ. නෙළුම් මහනිල් මඩි පිපිහිලා මම ලස්සනට ගීතේ ගායනා කරා තනුවත් හොඳයි. මම හොඳට පුරුදු වෙලත් ආවේ සින්දුව ගායනා කරන්න. ඒ වුණාට මාව තෝරගත්තේ නැහැ. හේතුව මොකද්ද දන්නේ? සිටු දීවින්ගේ ගෙලීලාවි නිලුන් මානෙල් මඩි පිපිලා සිටු දීවින්ගේ ගෙලීලාවි මම නම් කියන්න තියෙන්නේ මේ අසාධාරණ විනිශ්චයට ගහන්න ඕන. කවුද මා සෙව්වේ මානන් නැත කිසිවෙකු පැතුවේ නොගියට ඔයනු පුරුදු දීගේ මේ විදියට අසාධාරණ විදියට මේව විනිශ්චය කරනවට හෙන ගහන්න ඕනේ. මොකද අපි වගේ දස්සයි කපලා දානවට. මලතා මේ ඔයා හොඳ ඉදිරිපත් කිරීමකුත් එක්ක ගීතය ගායනා කරා. අතන ඉන්න මං කියන්න. උරේසා රවිහාරි රාජු බණ්ඩාර කවුද ආයේ තව කෙනෙක් ඉන්නව නම් දන්නේ නැහැ. කරන්න දෙයක් නැහැ. තුන්වෙනි වටේට නම් යන්න අමාරුයි. මොකක්ද කි තියෙන වැරද්ද කියන්නේ? එයාලා කිව්වේ තාලෙ මදි කියලා. ඊට වැඩිය තාලයක් නම් මම දන්නේ නැහැ. ලස්සනට මම ගීතේ ගායනා කරා. මොකද මම සකුරා සංගීත කණ්ඩායමෙන් පුරුදු වෙලයි ওই ගීතේ ආවේ. ඒ නිසා මම කිසි දෙයකට බය නැහැ. ලස්සනට මම ගීතේ ගායනා කරා. එච්චරයි කියන්න තියෙන්නේ. ඔබට ගීත ගායනයේ ශ්‍රුතිය නැහැ. ශ්‍රුතියට ගායනා කරන්නේ නැහැ. එතකොට තාලේ මේ තාලයට ගීතයක් ගායනා වෙන්න ඕනේ. තුන්වෙනි වටේ තරංකාරීත්වයට තමයි ප්‍රමාණවත් මදි වෙන්නේ එහෙම ලතා. ඇත්තලා කියන එක කියන්නේ. තරංගයට සහභාගී වෙච්ච එක ගොඩක් විශ්වමණ්ඩලය හොඳයි මට. ඒ වුණාට මම දන්නේ නැහැ. ඉතින් එයා මම නම් හොඳට ගායනා කරා. ඒ වුණාට ගායනා කරාට කැපුවා. සුපුරුදු